හෙලෝ ඔයාලට කොහොමද? මම හොඳින් ඉන්නවා. ඔයාලට කොහොමද කියලා මට කියන්න පොලින්. දැන් මම මේ වීඩියෝ එක දාන්නේ මගේ අන්තිම වීඩියෝ එක අප්ලෝඩ් කරලා මාස 5කට විතර පස්සේ. මට හරියට මතකත් නැහැ. හරිද? මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා අපි මේ ඩේට් එක ගිහිල්ලත් මාස 2-3කට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඇත්තටම මට ටයිම් එක මැනේජ් කරගන්න බැරි වුණා. අනික වීඩියෝ නිමාඩු දවසට එඩිට් කරනවා කියලා හිතාගත්තාන් පස්සේ සමහර දවසට එඩිට් කරගන්න බැරි වුණා. එක හේතු වැටිලා කොහොමරි මට වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. මුලින්ම ඒකට සමාව ඉල්ලන්න ඕනේ. මේ ළඟදි වගේ යාළුවෙක් මෙසේජ් එකක් දාලා ආයෙත් vlogs කරන්නකෝ ආයෙ vlogs කරන්න නැති ඇයි කියලා අහපු හින්දා මම හිතාගත්ත අපරාධි මම නැවැත්තුවේ. මට දැන් කොච්චර දේවල් මෙහි ඔයාලට පෙන්වන්න දේවල් තියෙනවද කියන්න දේවල් තියෙනවද මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නැත්තේ කියලා මං ඉතින් හිතලා කොහොම හරි මට ලොකු නිවාඩුවක් හම්බුණා. මට දවස් 3ක් එක ළඟ ඕෆ් හම්බුණා. ඒ හින්දා මම හිතාගත්තා මේ වීඩියෝ එක කොහොම හරි එඩිට් කරලා දානවා කියලා. ඔන්න දැන් මම මේ වීඩියෝ එක එඩිට් කරලා තියෙන්නේ. දැන් ඉතින් මේකේ වොයිස් ඕවර් එක කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන කිව්වොත් මම ඔයාලට කලින් කිව්වනේ මගේ අන්තිම වීඩියෝ එකෙන් මම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. මම දැන් ඉන්නේ UAE වල. මම මගේ ජොබ් එක කරන්නේ මෙහෙ. දැන් මට ලංකාවේ හිටපු මගේ ඉනර් සර්කල් එකෙන් මං අයින් වෙලා මට දැන් මෙහෙ වෙනම ඉනර් සර්කල් එකක් තියෙනවා. හරිද? මගේ මේ ඉනර් සර්කල් එකේ ඉන්න පුංචි ඉනර් සර්කල් එකක් මට තියෙන්නේ මෙහෙ. හරිද? මගේ මෙහෙ ඉනර් සර්කල් එකේ ඉන්න මගේ ළඟම ඉන්න යාළුවෝ 2-3 දෙනෙක් ඉන්නවා. ලංකාවේ නම් ළඟම ඉන්න යාළුවෝ උඩරිම අතේ ඇඟිලි ගානට වගේ ඉන්නේ. එක අතක ඇඟිලි ගානයි. කියන්නේ 5-6ක් වගේ තමයි මට උඩරිම ඉන්නේ. ආයෙ ඉතින් මට හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා තව නේපාල්. ඒ වගේ ආය මට වෙන යාළුවෝ නෑ මෙහි. ඉතින් මේ ළඟම ඉන්න කට්ටියත් එක්ක මේ ගියපු පික්නික් එකක් තමයි මේක. මෙයා ඉතින් ඇවිල්ලා තියෙන හින්දා මෙයා දන්නවා. Hi guys, ප්‍රස්ක්‍රයිබර් මාස 6කට පස්සේ අපි 4 දෙනා එකට වෙලාවක් හම්බුණා. ඔයාලට මොකද හිතෙන්නේ මගේ සඳුරිය ගැන? මට ඇත්තටම හිතෙන්නේ ඇත්තටම ආවත් හරි හැමදාම වැඩට යනවා එනවා කිසිම නිදහසක් නැහැ, රිලැක්ස් වෙන්න වෙලාවක් නැහැ. ඇත්තටම අපි 4 දෙනාටම වෙලාවක් හම්බුණා නෙමෙයි අපි වෙලාවක් හදාගත්තා. අපේ නිින්ද කැප කරලා අනේ ඇත්තටම මට නම් මාර්ම සතුටුයි අපි 4 දෙනාත් එක්ක. අර එක්කෙනෙක් ඉන්නවා යා මාර්ම ලැජ්ජයි ආයේ මේවට එන්නේ. එයා මං ගානට වෙලාවට ගන්න. පොඩක් එයා පෙන්නන්න. පැත්තකින් වාඩිලා ඉන්නවා. හරි ඉන්නේ මේ වාඩිලා. මේක ෆෝකස් කරන්න. මේ ඇත්තටම කියන්නේ මාර සතුටුයි. මේ අපි 4 දෙනාගේ යාළුකම් කවදාවත් නැති වෙන්න පා කාගවත් ඇස් වහක් කට වහක් වදින්න පා දෙයියනේ කියලා. ඇස් වහක් කට වහක් මේ ඩේට් එක ගිහලා තියෙන්නේ මැයි 14 වෙනිදා. එතකොට මැයි 14 කියන්නේ අපිට වින්ටර් එක ඉවර වෙලා දැන් සමයක පටන් ගන්න මුල් කාලේ. එතකොට ගොඩක් රස්නේ නැහැ. මේ වින්ටර් එක ඉවර වෙගෙන යන කාලේ හින්දා අපි ගියපු වෙලාවත් එක්ක අපිට ටයිමින් අවුලක් වුන්නේ නැහැ. රස්නේ වුන්නේ නැහැ. අපිට අමාරු වුන්නේ නැහැ. අපි ගියේ පාන්දර 4යි ගානකට විතර. කොහොමරි ඔතන දැන් ඔය අපි තෝරගත්තේ තැන ඕක තමයි අපි ඉඳ ගන්නවා කියලා බිම තෝරගත්ත තැන. අනිත් තැන් වලට වඩා ඔතන අර ලයිට් එකක් තියෙනවා. හරි එළියයි. එතන වටපිටාවත් හරි පීස්ෆුල් වයිබ් එකක් තිබ්බේ හින්දා අපි එතන තෝරගත්තා. කොහොම හරි අපි කට්ටියත් එක්ක කෑම හදාගෙන ගියා. වීඩියෝ එකේ අර මුල පෙන්නේ අපි කට්ටිය රොටි හැදුවා, පොල් රොටි හැදුවා. ඊට පස්සේ හදලා අපි පොඩි බීම් බෝතල් ටිකක් අරගෙන පොඩි ස්නැක්ස් ಜಾති ෆෘට්ස් එහෙම අරගෙන ගිහලා තමයි මහ ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑ. මොකද අක්කා කොහොම හරි ආමුලින් ඔහොම ඉන්නකෝ මුලින්ම මෙයාලා තුන්දෙනාම අඳුන්නලා දෙන්නවා ඔයාලට. මොකද මම කලින් vlog එකේ මෙහෙට ආවට පස්සේ ඒගොල්ලෝ අඳුරලා දෙන්න බැරි වුණානේ. කොහොම හරි ඔය නිල් පාටයි සුදු පාටයි ඉරියර් එකක් ඇඳලා ඉන්නේ. එයා තමයි අපි 4 දෙනාගෙම
වැඩිමල්මෙක් කියන. හැබැයි එයා තමයි පෙනුමෙනුයි ඔක්කොම වැඩවලිනුයි අපිට වඩා බාල විදිහට හැසිරෙන කෙනා. හරිද? ඒ අක්කා මැරි කරලා ඉන්නේ. එයාගේ හස්බන්ඩ් ඉන්නේ මෙහි. එයා කලින් හිටියේ අපිත් එක්ක අපේ රූම් එකේ. පස්සේ ඒගොල්ලෝ ලිවින් අවුට් ගිහිල්ලා දැන් ඒගොල්ලෝ ඉන්නේ අපිත් එක්ක නෙමෙයි ඇකොමඩේෂන් එකේ. අනිත් යාළුවෝ දෙන්න ඒ දෙන්න සේම් ඒජ් මගේ ආයසෙමයි. අපි තුන් දෙනා එකම වයසේ. අපි තුන් දෙනා එකම බැජ් එකේ එකට ආපු තුන් දෙනෙක්. ඒ තුන් දෙනා අක්කගේ නම හසිනි. එයාට අපි කියන්නේ කවි කියලා. කවි අක්කා. මගේ යාළුවෝ දෙන්නගෙන් ගත්තොත් ඔය ඔතන සුදු පාට টොප් එකක් ඇඳලා කොණ්ඩේ කඩලා ඉන්නේ එයා අමාෂා අමා. එයාත් මගේ වයසේ. අනිත් සුදු පාට කුර්තා එකක් ඇඳලා ඉන්නේ එයා ඉෂිනි. එයාත් මගේ වයසේ. ඒ දෙන්නයි මමයි එක බැජ් එකේ ආවේ. ඒ දෙන්නයි මමයි අපි තුන් දෙනා එකම වයසේ සේම් ඒජ්. අක්කා තමයි ඔතනින් අපිට වඩා වැඩිමල් කෙනෙක් ඉන්නේ. දැන් ඔන්න හරි. යාළුවෝ තුන් දෙනා වඳුන්නල් දුන්නා. ඔන්න අපි ඉතින් වීඩියෝ එක ඔන් කරලා ඔක්කොම ලෑස්ති කරගෙන දැන් අපි ඉතින් පොඩි කයියක් ගහගෙන ගෙනාපු කෑම ටිකත් කන්න තමයි හදන්නේ. කොහොම හරි දැන් ඇත්තටම කිව්වොත් එහෙම අපි තුන් දෙනා අපි හතර දෙනා එක ෂිෆ්ට් එකකට වැටෙන්නෙම නැති තරම් කාලයක් තිබ්බා. කොහොම හරි එක ෂිෆ්ට් එකකට වැටෙන්නේ නැහැ. මොකද අක්කයි මමයි එකම ස්ටෝ එකේ වැඩ කරන්නේ. ඉෂිනී අමාෂා වැඩ කරන්නේ වෙන ස්ටෝ දෙකක. කියන්නේ අපි හතර දෙනා වැඩ කරන්නේ ස්ටෝ තුනක. අක්කයි මම එකම ස්ටෝ එකේ, අමාෂා එක ස්ටෝ එකක, ඉෂිනී තව ස්ටෝ එකක. තවත් ලොකුම තියෙන එකම ෂිෆ්ට් එකට වැටෙන්නේ නැතිම කේස් එක තමයි. මොකද ඉෂිනීගේ අමාෂාගේ ස්ටෝ ඕපන් කරලා තියෙන්නේ 18 hours. මගේ අක්කගේ ස්ටෝ එක අපේ ස්ටෝ එක 24 hours ඕපන් ස්ටෝ එකක්. එතකොට ෂිෆ්ට් වල ටයිමින් වෙනස්. එතකොට ඉතින් එක ෂිෆ්ට් එකකට වැටෙනවා නම් වැටෙන්නේ එක්කෝ එක ෂිෆ්ට් එකක් තියෙනවා අපේ C ෂිෆ්ට් එක කියලා. තව මිඩ් ෂිෆ්ට් එක කියලා ෂිෆ්ට් එකක් තියෙනවා. ඒකෙදි විතරයි එකම ෂිෆ්ට් එකට වැටුනොත් එකම ටයිමින් වැටෙන්නේ. නැත්තම් ඕපන් ෂිෆ්ට් මොකද කියන්නේ මෝර්නින් ෂිෆ්ට් නයිට් ෂිෆ්ට් වැටෙන්නේ වෙන වෙන ටයිමින් වලට. එතකොට අපි හතර දෙනා එකට වෙලාව හදාගන්න හරිම අමාරුයි. කොහොම හරි ඕක අක්කා කොහොම හරි ලිවින් අවුට් ගිහිල්ලා ඉන්නකොට කොහොම හරි තමයි අපි මේ එළියට ගියේ. අක්කා කොහොම හරි වැඩට ගිහිල්ලා ඇවිල්ලා අපිව හම්බෙලා කොහොම හරි මට මතක නැහැ මේ සිද්ධිය. කොහොම හරි ඉෂිනී මමයි ඕෆ් හිටපු දවසක වදාදා දවසක බ්‍රහස්පතින්දා උදේ ඒ කියන්නේ එළි වෙලා තමයි අපි ඔය ගියේ. කොහොම හරි ඉතින් කොහොම තමයි අපි සඩන්ලි ප්ලෑන් කරලා සඩන්ලි මේක ගියේ. නැතුව අර දැන් ඇත්තට මාස ගාණක් ප්ලෑන් කරොත් එහෙම අපිට යන්න වෙන්නේ නැහැ. එහෙම කතාවක් මම අහලා තියෙනවා. එහෙම සිද්ධි වලට මම මුණ දීලා තියෙනවා. කොහොම හරි මේ හිතලා අපි එළියට යන්න එහෙම කියලා මේ හිතලා මේ කියලා එළියට ගිහපු ගමනක් මේක. ඉතින් ඔහොම තමයි. දැන් ඉතින් අපි තුන්දෙනාත් එක්කගෙන කෑම කන ගමන් කියව වෙච්ච දේවලුත් කතා වෙවි. මෙච්චර කාලයකට මෙච්චර දේවල් වුණානි කියලා. දැන් කොහොම හරි මේ අද මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ අගෝස්තු 19 වෙනිදා. අගෝස්තු 19 වෙනකොට අපි මෙහෙට ඇවිල්ලා මාස 8ක්කුත් වෙලා ඉවරයි. කියන්න බෑ ඒ තරම් මේකෙන් කාලය ගියාද කියලා. ඒ කියන්නේ හිතා ගන්න බෑ. මොකද අපි උදේ වැඩට යනවා. ඒ කියන්නේ එකම ෂිෆ්ට් එකකට වැටෙන්නේ නැහැ අපිව. අපි වැඩට යනවා, ආයෙ ගෙදර එනවා, උයනවා, පිහනවා. අපේ දේවල් තනියෙන් කරගන්නවා. ඊට පස්සේ නිදා ගන්නවා. අපහු නැගිටින්නේ වැඩට යන්න පැයක් විතර තියලා ලැහැස්ති වෙන්නනේ. එතකොට අපිට එළියට යන්න අපේ ජීවිතේ ආස දේවල් කරන්න තියෙන අපිට කාල සීමාව හරි අඩුයි. ඇත්තටම කිව්වොත් රටකට එන්න කලින් හිතාගෙන හිටියේ රට ජීවිතේයි රට ආවට පස්සේ අපි මේ ගෙවන රට ජීවිතය ගැන ඇත්තමයි ඒක අහසයි පොළවයි වගේ. මට දැන් ඒක නිතර ඔයාලට විස්තර කරන්න බෑ. එතකොට මේ vlog එකේ තියෙන රසය නැති වෙලා යනවා. ඒ හින්දා ඒක මම ඉස්සරහට කියන්නේ vlogs වලින් අරගෙන ඉන්නම් ඔයාලට. ඔක තමයි ඉතින් කියන්න තියෙන්නේ. රට ජීවිතේ හිතන සරන් සුන්දර නෑ යාළුවනේ. ඒක ආවට පස්සේ තමයි ඇත්තටම තේරුනේ. අපි ඉතින් ඉස්සර හිතන් හිටියා යාළුවා රටේ ඉන්නේ යාළුවාට සල්ලි තියෙනවනේ එහෙම කියලා. සල්ලි නෙවෙයි ජීවිතේ කියන්න රට ඉන්නම ඕන. හරි ඒක පැත්තකින් තියමුකෝ. ඕන්න දැන් ඉතින් ඇතර මේක ගැන කතා කරොත් එහෙම කතා කරන්න ලොකු මාතෘකා තියෙනවා. හින්දා ඒක මම ඉස්සරහට vlogs වලින් අරගෙන ඉන්නම් ඔයාලට. ඒක පැත්තකින් තියලා දැන් අපි vlog එක enjoy කරමු. ඔයාලට බලන්න දෙයක් තියෙන්න බෑ ලස්සන නේද? මම මේ දුක කියලා වැඩක් නැහැනේ. දුක
සතුට ඔක්කොම බෙදා ගන්න ඕනේ ඔයාලත් එක්ක. ඉස්සරහට මම දුක බෙදා ගන්නම් ඔයාලත් එක්ක. හරි දැන් ඉතින් vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. අපි පොඩි ගේම් එකකුත් කරනවා ඉස්සරහට. බලාගෙන ඉන්නකෝ. ජීවිතේ ගැන මන් ලියාපු හීන පොත මගේ මම වේදනාවෙන් ගෙවුව දින ගැන පවසලා තියේ හරි ආදරෙන් ඔබේ නමත් ලියවිලා තිබේ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ යලි කාගේ ගැන මෙසේ ඔයාලට ඉතින් මොකද හිතෙන්නේ? නැගිටින්න මගේ බෑනික මගේ කකුල් දෙක රිදෙනවා අම්මා අනේ ලස්සනයි නේ හලෝ මුන්දන හොඳට දෙසා බලන්න ඔයාලා නිවාඩු හිටපු ළමයි දෙන්න අපි වැඩ කරලා අපු ළමයි දෙන්න ආ දෙසා බලන්න તો මොකද කරන්නේ යන්නේ ඒක තමයි කියන්නේ මමත් අපිත් වැඩට යන්නේ ඉන්නේ අදීට කඩිය වගේ දුවකට ආවම එදිරි කරගෙන ගියා අපි ප්‍රෑන්ක් කරන්න හිටියෝ ප්‍රෑන්ක් එකක් වුණා ඔව් මෙන්න පරිවියෝනේ ආඩක යකිනි මෙන්න මේක වහපන් බං මයිස් වහන කීවරය ආයෝජකයා හා ආයෝජක වස්තු කේක් කන්න අර මිනිස්සු වැටේ යකෝ මොනවද බෑනේ බං මේ ඔයාට ඉදිරි ගිහිල්ලා වෙනස් කරගන්න දෙයක් ජීවිතේ තියෙන අවස්ථාවක් මොකක් හරි වරයක් හම්බෙනවා. ඔයා දැන්ට පසුද වෙනවා නම් මේ දේ මං කලිය අපරාධ කියලා. ඔයා ගිහිල්ලා අප්පට ඕනේ අප්පට මේ අනෝ මේක හරි අපරාධයි කියලා වරයක් හම් වෙනවා නම් ඔයාට ජීවිතේ කියලා වෙනස් කරගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔයා ඒ දේ වෙනස් කරගන්නවා. ඒ දේ මොකක්ද? ටූත් කොඩය. ටූත් මොකක්ද තෝරගන්නේ? අරිය රහුණ මොඩිය තෝරගන්න වෙන ගන්නේ යාළු. ටූත් තෝරගන්නවා. කොහොමාරි අපි අතර දෙනා එතන කතා වෙලා පොඩි ගේම් එකකුත් කරා. ට්‍රූත් ඔඩ ගේම් එක. ට්‍රූත් ඔඩ කරා ඉතින් මං ඉතින් වීඩියෝ කරා ඔක්කොම ටික ඒ වුණාට මම දැන් එඩිට් කරද්දි හිතුවා ඔක්කොම ටික දාන්න එක සුදුසු නැහැ කියලා. මොකද අපි ඇත්තටම කතා කරේ සීරියස් ප්‍රශ්න ඇහුවේ අපි. එතකොට ප්‍රයිවට් දේවල් තියෙනවානේ අපි හතර දෙනාගේම. ඒ දේවල් මේකේ දාන්න සුදුසු නැහැ කියලා මට ඉතින් හිතෙනවා. ඒ හින්දා මම ඒ ඔක්කොම දේවල් අප්ලෝඩ් කරන්නේ නැහැ මේකේ. ඉතින් ඔහොම තමයි අපේ චූටි ලස්සන පික්නික් එක ගෙවුනේ. තව මොනවද වෙන්නේ කියලා ඉස්සරහට බලාගෙන ඉන්නකෝ. ඔයා කියලා නැහැ මෙහෙම. කියන්නේ නෑ නේ කියලා ඒක ලේසි. මම උඹලත් එක්ක අහන්න වෙනවා. අර මේව කරනවානේ. මට බෑන්නේ යකෝ. හරි දැනපු විදිය මතක් වෙන්නේ මේව මං ඉන්නවද කියලා හිතෙනවා. ඉතින් මට හරි සතුටුයි ඔයාලට වගේ යාළුවෝ තුන්දෙනෙක් හමුනේ සහෝදරයෝ වගේ හැමදේම බෙදා ගන්න පුළුවන්. මට මගේ යාළුවා ඉන්න තමයි මේ රටේ. ඒ රටේ මගේ ළඟ නෑනේ. ඉතින් බීෂ්මි ඔයාව දැන් කී පාරක් මතක් කරාද මේ ළමයා එන්න ළමයෝ. ඉතින් උඹලා තුන්දෙනා ඉතින් මට කින් එකට මට හරියට වටිනවා ඕන දෙයක් කියන්න පුළුවන්. මුලින් බනිනවා පස්සේ බලලි වෙල්ල මගේ හිත හදනවා. එමෙන්න කියනවා. ඔව් ඉතින් මට සතුටුයි. මං ආදරෙයි. එහෙනම් ඒ කියන දේවල් අහන්න. මං ආදරෙයි. ඇතිනේ? ඇති. ඔයාලා තුන්දෙනාට ආදරෙයි කියන්න ඕනේ. හරි නම් ආදරෙයි කියන්න ඕනේ මගේ මිනිස්සුන්ට. අපි උදේ මිනිස්සුන්ට නෑ. අපි උදේට ආදරෙයි නැද්ද? කියන්න මං ඔයාලා තුන්දෙනාට ගොඩ හරියක් ආදරෙයි. ඉතින් ඔයාලා තුන්දෙනාට මොකද්ද මේ අපි මේ ගත කරමු මොනවද කියන්නේ? හරියට කියන්නේ. හයියෙන් කතා කරන්න වීඩියෝ එකට ඇහෙන්නේ නැහැ. මොකද මට සවුන්ඩ් වැඩි කර එඩිට් කරන්න බෑ. හයියෙන් කතා කරපන්. මොනේ අර බලපන් සතෙක් වගේ කෑ ගන්නවා සමහර අවස්ථාවල අපිට සතුටි කියන දෙකම ජීවිතේ තියෙනවනේ. සමහර ලාවට දුක වෙලාවල් වලදී පහළම පිරිසක් ළඟ නැහැ. යාළුවෝ ඉන්නේ. එතකොට වැඩ කරලා ස්ට්‍රෙස් දාමත් ඉන්නේ යාළුවෝ. වැඩ කරගෙන මොකක් හරි ඔළුවට මානසික වදයක් වුණාම ඉන්නේ යාළුවෝ. ඉතින් මම මේ වෙලාවේ මට මානසික ස්ට්‍රෙස් එකේ ඉතින් අපි මේ හතර දෙනාත් එක්ක ඉන්න වෙලාව මම කතා කරලා ඉන්න මාරු කරේ. මම
අද දවස නිවාඩුණත් මට දවසම හිත පිටලා තියෙනවා. කෑවත් බඩගිනිත් නෑ බෝ. කන්න ඕනේ. වත්තක දින අරන් ඵලෙ. ඒක දීපන් බඩගිනි. අනේ ඒ ටිකද කියපන්. එතකොට මට ඒතකොට තේරෙනවා. මට හදිපේ මොන නිදි මට. යන්න මෙතන ගෑල්ලා. දැන් මේ මට දැනෙන ෆීල් එක නේ. මට නම් ඇත්තටම මාර සතුටුයි. මම නිතරම හොයන්නේ නින්දනේ. ඔව් මමත් එහෙමනේ. නිදා ගන්න ඕන කීකි. ඒ වුණාට අද දැන් මේ හුඟ දවසකින් මේ එළියට ඒ කියන්නේ පොඩ්ඩක්වත් කිසිම සතුටක් නෑ වගේ. හිතට නිදහසක් ඇත්තටම නෑ. මම නම් ඇත්තටම මම වැඩ කරන තැන අවංකවම කියන්නම් මම සතුටින් නෙමෙයි ඉන්නේ. මේ එකමඩේෂන් එකට ආවමත් මගේ ඔළුව කන්න වගේ පුරන්න වගේ රිදෙනවා. ඒ තරම් මම ආස නෑ එකමඩේෂන් එකට. අපි 4 දෙනා එකතු වුණොත් විතරයි මම ඇත්තටම සතුටින් ඉන්නේ චුට්ටක් හරි. ඒ අතින් ගන්න ඕන මම මාර සතුටින් ඉන්නේ. අදවස ගැන මට නම් සතුටුයි. ආයි මේ වගේ මේ මට 4 දෙනාත් එක්ක මෙලියට යන්න ඕනි කන්න කොයි හරි. 4 දෙනාත් එක්කම මේ පඩි අතර පස්සේ අපි ලස්සන පාට කරලා පොඩ්ඩක් පැත්තකට දාලා යන්න ඕනේ. පාට නම් පැත්තකට දාන්න පාඩන කියන්නේ නේද උන. අනේ මම මගේ කෙනා පැත්තකට දාන්න බෑ. නෑ මං කිව්වේ ඒ දවසට පොඩ්ඩක් පාටලාට වදරද ඉන්න කියලා. නෑ අපි 4 දෙනාම අබුඩාබියන් මෙයාගේ කෙනත් අබුඩාබි ඉන්නේ. ඔයාගේ කෙනත් අබුඩාබි ඉන්නේ. මම මගේ කෙනත් එක්ක එන්නම් අබුඩාබි. ඔයත් අපි කට්ටියම යන්. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එක මේගොල්ලෝ කියන විදිහට අබුඩාබි යනවා. ඔව්. අපි ඊළඟ වීඩියෝ එක අබුඩාබි වලින් අපි හරව අවුරුද්දකින් විතර හම්බෙමු. අනේ අවුරුද්දක් යන්නේ නැහැ මාස දෙකයි. අපි දැන් යන්න හදන්නේ. ඉතින් thank you ඔයාලා වීඩියෝ එක ඉවරටකම් බලාගෙන හිටියට. තුන්දෙනා කියලා නැහැනේ මගේ වීඩියෝ වලට එම් කරන්න. ලයික් කරන්න. මගේ වීඩියෝ වලට ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් වචන කියව ගන්න බෑ. subscribe කරන්න. සශීනි ශාදී වගේ කියන්නේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා. මනම් බෑ. කියපන්. ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නේ ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන් හිටියට ගොඩාක් ස්තුතියි. අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් මම ප්‍රොමිස් කරනවා ඇත්තටම ඉක්මනට වීඩියෝස් දානවා කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.